හිටපු කර්මාන්ත අමාත්‍යවරයෙක් වන විමල් වීරවංශ ඔහු ඉදිරිපත් කර අදහස් පිළිබඳවත් ඒ වගේම සමාජගත කරන්න උත්සාහ කරන වැරදි මත පිළිබඳවත් යම් පැහැදිලි කිරීමක් කරන්න බලාපොරොත්තු වෙනවා. අපි එලිෆන්ට් පාස් වල පටන් ගත්ත මේසලුණු කර්මාන්තයට දාලා නෙමෙයි. සමහර විට ඔහු වල්ගේ පාගනද කියලා අපිට තේරෙන්නේ නැහැ. ඔහු 2020 ජනවාරි 22 මේ තියෙන කැබිනට් සංදේශය මේ කැබිනට් සංදේශය ඉදිරිපත් කළා තියෙන්නේ කුරුංචතිව් අලිමංකඩ උතුර ලුණුලේවාය රාජ්‍ය හා පෞද්ගලික හවුල්කාරීත්ව ක්‍රමය යටතේ නැවත ආරම්භ කිරීමේ ව්‍යාපෘතිය කියලා. මොකද කුරුංචතිව් කියලා අපේ අලිමංකඩ කොටසට එහා පැත්තේ තියෙනවා ලුණුලේවායක්. ඒ ලුණුලේවායේ කටයුතු යලි ආරම්භ කරන්න තමයි මේක දාලා තියෙන්නේ. හැබැයි ඔබට අද ගිහිලා බලන්න පුළුවන් කුරුංචතිව් වල මුකුත් පටන් අරන් නැහැ. කැබිනට් පත්‍රිකා දාලා තියෙනවා. මුකුත්ම පටන් අරගෙන නැහැ. හැබැයි දැන් මේ ක්‍රියාවලිය පටන් ගන්න තියෙන විමල් වීරවංශ නෙමෙයි. විමල් වීරවංශ කිසිම සම්බන්ධයක් නැහැ. මේ ක්‍රියාවලිය පටන් ගන්න තියෙන්නේ 2019 මේසලුණු පිළිබඳ සාකච්ඡාවක් ඇතිවලා තියෙනවා. හැබැයි ඒ සාකච්ඡාව ඉදිරියට ගිහිලා තියෙන්නේ කිසිම දෙයක් ඔහු කරලා නැහැ. මුල් ගලක් තියලා නැහැ. බිල්ඩින් එකක් හදලා නැහැ. මැෂින් එකක් හයි කරලා නැහැ. විමල් වීරවංශගේ කාලේ මුකුත්ම කරලා නැහැ. ඔහු දැන් ඒ ලුණු පැකට් එකක් පෙන්නනවනේ. ඒ ලුණු පැකට් එක පෙන්වන්නේ අලිමංකඩ ලුණු පැකට් එකක් නෙමෙයි. එකක් කියන්න ඕන. ඒ ලුණු පැකට් එක අලිමංකඩට කිසිම සම්බන්ධයක් නැහැ. ඒ මන්නාරමේ ලුණු පැකට් එකක් පෙන්වන්නේ. ඒ දැන් ඔහු වෙන්නනවා මෙන්න ලුණු කියලා මේ එයාගේ කලිසමේ අපි කකුල දාගත්තා කියලා පෙන්වන්න ලුණු පැකට් එකක් පෙන්වනවා. හැබැයි ඒ පෙන්වන්නේ ඔබ කවුරුත් දන්නවා ඒ කාලේ තිබුණා 2018 ඉඳලා. මන්නාරම සෝල්ට් එකේ හදලා තියෙනවා කැටලුණු. කැටලුණු කියන්නේ ක්‍රිස්ටල් සෝල්ට් කියන එක. කැටලුණු හදලා තියෙනවා. ඒ කැටලුණු පැකට් එකක් පෙන්නනෝ අලිමංකඩ හැදුවා කියලා. ඉතින් අපිට මේ රටේ ජනතාවගෙන් අහන්න තියෙන එකම දෙයයි මේ තියෙන්නේ අපි පහුගිය දවසේ අලිමංකඩ නිෂ්පාදනය කරපු මේසලුණු. අපේ රටේ ජනතාව මේසලුණු එහෙනම් කුඩුලුණුයි කැටලුණුයි කියන වෙනස තේරෙනවා. අපි ඉස්සර කැටලුණු පොල් කට්ටට දාලා කල්තුරත් එක්ක කලවම් කරගත්ත කැටලුණු. මේ තියෙන මේසලුණු. දැන් විමල් වීරවංශ අපිට කලින් මේසලුණු හැදුවා නම් අලිමංකඩ හරි කොහේ හරි වෙළඳපොලේ තියෙන්න එපයි. ශ්‍රී ලංකාවේ තියෙන්න එපයි. අපි මේ රටේ ජනතාවගෙන් අහනවා ඔබ කවුරු හරි දැක්කද ශ්‍රී ලංකාවේ මේ මේසලුණු තියෙනවා මේ රජ ලුණු සෝල්ට් රජ සෝල්ට් කියන. දැන් අපි අලිමංකඩ හදන ලුණු වෙන අයට දෙනවා. ඒ දෙන්නේ මෙච්චර කල් උනේ අලිමංකඩින් තමයි රෝ සෝල්ට් එක. එහෙම නැත්නම් කැටලුණු අරගෙන වෙන පෞද්ගලික අංශය අය ලුණු හැදුවේ. අලිමංකඩ ලුණු හදලා නැහැ මේසලුණු කුඩු ලුණු. එහෙම නැත්නම් ටේබල් සෝල්ට්. ඒතර අපේ අමාත්‍යාංශයට තිබිච්ච ලුණු සමාගමෙන් හදලා තියෙන්නේ කැටලුණු. ඒතර අපි ලංකාවේ පළවෙනි වතාවට මේසලුණු නිෂ්පාදනය අපි ආරම්භ කරා. ඒ ආරම්භ කරන්න අපි වෙනම කර්මාන්ත ශාලාවක් පටන් ගත්තා. ඒ කර්මාන්ත ශාලාව පටන් ගන්න කාල සීමාව ගත්තොත් මම ඔබට හරි පැහැදිලිව කියන්නම්. රමේෂ් පතිර අමාත්‍යවරයාට තමයි ඒකේ වවුරුව ලැබෙන්න ඕන. මම ඒක කියන ඉතා පැහැදිලි. මොකද අපිට අනුන්ගේ දෙයක් ගන්න ඕනේ නැහැ. අනුන්ගේ කලිසමකට කකුල දා ගන්න ඕනේ නැහැ. වීරවංශ වගේ එහෙම පහත් වෙලා අපි කරන්නේ නැහැ. වීරවංශට අයිති නැති දෙයකට තමයි මේ කට දාලා තියෙන්නේ. මේ රමේෂ් පතිර අමාත්‍යවරයා මේක පටන් ගත්තා. ප්ලාන්ට් එක ඕඩර් කළේ 2023. විමල් වීරවංශ අමාත්‍යාංශයෙන් ඉවත් වුණේ 2022 මාර්තු මාසේ 3. එයා දන්නෙත් නැහැ. මේ ප්ලාන්ට් එක ඕඩර් කරා ඉන්දියාවෙන් ශ්‍රීරාම් කියන කම්පැනියෙන්. මේක මැනුෆැක්චර් කරේ 2024 මාර්තු මාසේ. මේක බිල්ඩින් එක කන්ස්ට්‍රක්ෂන් ඉවර වුණා 2024 අගෝස්තු මාසේ. ඊට පස්සේ මේක ලංකාවට ගෙනල්ලා මේ ප්ලාන්ට් එක 2024 සැප්තැම්බර් මාසේ ඉඳලා කටයුතු ආරම්භ කළා. අපි වැඩ බාරගත්තේ නොවැම්බර් මාසේ. නොවැම්බර් මාසේ අපි වැඩ බාර ගන්නකොට මේක ප්‍රමාදයක් තිබුණා. මේක කෙරෙන්නේ නැහැ. ඊට පස්සේ අපි කරේ මොකද? අපි අනුන්ගේ දෙයක් ඇඟිලි ගහන්න ගියේ නැහැ. අපිට තේරුණා හොඳටම මේ මිලියන 250ක ව්‍යාපෘතියක්. ඒ මිලියන 250ක ව්‍යාපෘතිය පැත්තකට දාන්න අපිට ඕන කමක් නැහැ. අනිත් එක ඔබ අපි කවුරුත් දන්නා මේ අද කාලෙත් ලුණු හිගයක් තියෙන රටේ. වේදා ඒක අනුව කාලගුණ යන ලොකු ලුණු ප්‍රශ්නයක් තිබුණා. ඒ නිසා අපිට ඕන ඉක්මනින්ම කර්මාන්ත වලට පාරිභෝගික ලුණු ලබා දෙන්න. අපිට පළවෙනි වතාවට අපේ කැබිනට් මණ්ඩලයේ අපිට කනගාටුවක් තියෙනවා ලුණු ආනයනය කරන්න අපිට සිද්ධ වුණා. රට වටේට මුද තියාගෙන. ඒ නිසා අපි අපේ අධ්‍යක්ෂක මණ්ඩලයට සභාපතිවරයාට කිව්වා ඉක්මනින් මේක හදමු. ඒ වෙනුවෙන් ඔබ විශ්වාස කරන්න පැය 18ක් වුණ වැඩ කරා. පැය 18 වැඩ කරා ශ්‍රීරාම් කියන ඉංජිනේරින් කම්පැනි ලංකාවේ අය ගෙන්නගෙන ලංකාවට ගෙන්නගෙන අපේ කාර්ය මණ්ඩලය වැඩ කළා. එක දිගට වැඩ කරලා. සමහරවිට මීට මාස 11කට 12කට පස්සේ විවෘත කරන තිබිච්ච ලුණු ලේවායේ මේසලුණු අංශය
නිෂ්පාදන අපි පටන් ගත්තා. දැන් ඔටෝමේෂන් කරලා තියෙනවා අපි ඒක. අපි ඉදිරියේ තව කටයුතු ගන්න බලාපොරොත්තු වෙනවා. ඒතර විමල් වීරවංශ මේ අමාත්‍යාංශයට ඇවිල්ලා ලුණු ලේවායට දාලා කරේ කටයුතු දෙකයි. එකක් කුරුංචිත වලට කැබිනට් පේපරයක් දාලා තියෙනවා. මම මෙයාගේ කාලය තුල දාපු සියලුම කැබිනට් පේපර් අරගත්තා. මේ තියෙන සියලුම කැබිනට් පේපර්. මේ කර්මාන්ත ඇමතිවරයා හැටියට එයා දාපු සියලුම කැබිනට් පේපර් මේ අරන් තියෙනවා. ඒතර එයා අමාත්‍ය ධූරේ දරපු බුළු කාලෙම 2019 11 25 ඉඳලා වැඩ බාරගත්තා. 2022 3 වැඩ අවසන් කළා. ඒ වෙනකන් තියෙන සියලුම දේවල් තියෙනවා. එයා ලුණු ලේවායට දාලා තියෙන්නේ 2020 2/12 කුරුංචිත වූ අලිමංකඩ උතුරු ලුණු ලේවාය රාජ්‍ය හා පෞද්ගලික හවුල්කාරීත්ව ක්‍රමයට යටතේ නැවත ආරම්භ කිරීමේ ව්‍යාපෘතිය 2020 දාලා තියෙන්නේ. එච්චරයි. හැබැයි අදටත් ඕගොල්ලෝට ගිහිලා බලන්න පුරන් කුරුංචිත වල මුකුත් කළා නැහැ. ඒකෙත් වැඩ ආරම්භ ගන්න වෙන අපිට. ඒ ඇරෙන්නේ ලුණු ලේවායකට දාලා එයාගේ මුකුත් නැහැ. එයා තව එකක් දාලා තියෙනවා. දෙවෙනි එක දාලා තියෙනවා. ඒක මම ඒකේ ගෞරවය දෙන්නවා එයාට. එයා දෙවෙනි එක දාලා තියෙන්නේ මොකද්ද? මේ ලුණු ලේවායෙන් මන්තායි සෝල්ට් එක. يعني මන්නාරමේ සෝල්ට් එකේ නම වෙනස් කරා. කැබිනට් පේපරයක් දාලා තියෙනවා. එච්චරයි. ජාතික ලුණු සමාගම බවට නම වෙනස් කරන්නේ. ඒක එයාගේ සමාජයට තිබිච්ච දේශපාලන ස්ථාවරයක් අනුව සිද්ධ කරන්නේ නැති. එයා කළා තියෙන එච්චරයි. වෙන මුකුත් කළා නැහැ. ලුණු වලට අදාළව කළා තියෙන එච්චරයි. වෙන කිසි දෙයක් එයා කළා නැහැ. පැහැදිලිව කියනවා කරා නම් අපි කරායි කියන්නත් නිහතමානී. අපි ඒකට මේ අපිට ලකුණු දාගන්න ඕන කමක් නැහැ. මේ ආ කරපු දේවල් කිය යෝජනා ටික තියෙනවා. මුකුත් කළා නැහැ. ඒක තමයි කරපු දේවලුත් තියෙනවා. දැන් අපි ඒවත් වැඩ පටන් ගන්න තියෙන්නේ හොයන්න. ඒ ටිකත් අපි රටට කියන්නම් එයා කරපු දේවල් ටික දිගපළලත් එක්කම. දැන් හරි පැහැදිලිව මේකේ තියෙන්නේ මොකද්ද? ඉරිසියාව. මේ තියෙන ඉරිසියාව දේශපාලන කුහකකම. එයාට කරගන්න බැරි වෙච්ච දෙයක් අපි කරපු නිසා එයාට සෑහෙන්න රිදිලා තියෙනවා. ඒක තමයි තියෙන්නේ. වෙන මුකුත් නැහැ. දැන් නැත්තම් මේ විමල් වීරවංශට වඩා මේකේ අයිතිවාසිකම ගැන කතා කරන රමේෂ් පතිර රැමතුමාට හොඳටම පුළුවන්. මොකද රමේෂ් පතිර රැමතුමාගේ කාලේ 2023 තමයි මේක ප්ලාන්ට් එක ඕඩර් කරලා තියෙන්නේ. 2024 මාර්තු මාසයේ තමයි මේක මැනුෆැක්චර් කරලා තියෙන්නේ. රමේෂ් පතිර රැමතුමාගේ කලිසමෙත් එයා කකුල දාගන්න ගිහිලා කකුල හිර වෙලා තියෙන්නේ. මොකද එයාට රෙදි ගැලවිච්ච කෙනෙක් දේශපාලන වශයෙන් විමල් වීරවංශ කියන්නේ. දේශපාලන අනාතේ. තවද අපේ රටේ දේශපාලනේ වළංගු කෙනෙක් නෙමෙයි. මම මේ ටික කියන්නේ එයා කිසිම ආකාරයේ එයාගේ භාෂාව, එයාගේ වචන හැසිරීම ඒ සියල්ලම ඔබට දකින්න පුළුවන්. මේ රටේ ජනතාවට මේ වීඩියෝ එක ආයෙ බලන්න කියලා මම ඉල්ලනවා. තියෙන දේශපාලන කුහකත්වය. එයා අපිත් එක්ක දේශපාලනය කරපු කෙනෙක් නිසා එයාට යන්න නගින්න තිබිච්ච පඩිපෙලක යන්න බැරි වෙච්ච නිසා එයා අද දේශපාලන වශයෙන් අනාථයෙක් වෙලා තියෙද්දි අනුර කුමාර දිසානායක මේ රටේ ජනාධිපති හැටියට ඉන්න එකේ තියෙන ඉරිසියාව. දේශපාලන ඉරිසියාවක් තියෙන්නේ. ඒක මානසික ප්‍රශ්නයක්. ඒක ඇත්තටම ලෙඩක්. ඒක දේශපාලන වශයෙන් බැරි නම් වෛද්‍යවරයෙක් ලවා හරි ප්‍රතිකාර ආරම්භ දෙන්න ඕන ලෙඩක් එයාට තියෙන. එයා වචන පාවිච්චි කරන්නේ එහෙමයි. එයා භාෂාව හසුරුවන හැටි එහෙමයි. මම දැක්ක මීට කලින් ජනාධිපතිතුමාට එයා වචන හසුරුවන හැටි, අමතිවරයෙකුට හැටි මට කතා කරපු හැටි, ඒ ඔක්කොගෙම පේන්නේ එයාට දේශපාලන වශයෙන් එයාගේ තියෙන අසරණකම්. ඉතින් අපිට තියෙන්නේ එයාට අනුකම්පා කරන වෙන කාන්දයක් නෙමෙයි. ඒ වගේ අයට අනුකම්පා කරන අපිට වෙන කාන්දයක් නැහැ. හැබැයි මේ කරුණු පැහැදිලි කිරීම මේ කරන්නේ එයා කියන බොරු සමාජගත වෙන වේගය වැඩි නිසා. මොකද අපි මේස ලුණු හදලා ඒ වෙනුවෙන් මහන්සි වෙලා අපේ සභාපතිවරු අධ්‍යක්ෂ මණ්ඩලේ කැපකිරීමක් කරලා තියෙනවා. අද මේ ප්‍රදේශයේ වැඩ කරන මිනිස්සු වේගින් වැඩ කරනවා. දැන් මම විමල් වීරවංශ හිටපු ඇමතිවරයා එයා ලුණු හැදුවනම් අලිමංකඩ එයාගෙන් අපි අහනවා මේ තියෙන කර්මාශාලාවේ පැයකට මෙට්‍රික් ටන් කීයක් හදන්න පුළුවන්? එයාට පුළුවන් නම් උත්තර දෙන්න කියලා. මේකට කරපු වියදම කීයද කියලා අහන්න. එයා මේක මුල්ගල් තිබ්බද කියලා අහන්න. එයා මේක විවෘත කරාද කියලා අහන්න. එයාට ලුණු ලේවායට අදාළව අලිමංකඩට අදාළව මොකක්ද ඉන්න සම්බන්ධ කියලා අහන්න. එයාගේ ලුණු පෙන්වන්න එයා කර වෙන මොකක්ද නෙමෙයි. එයා කරේ 2018 ඉඳලා මේ මන්නහර මේ සෝල්ට් එකේ හදන ලුණු පැකට් එකක් අරන් පෙන්වන වීඩියෝ එකක් අරගත්තා. ඊට පස්සේ එයා අලිමංකඩට ඇවිදගෙන ගියප එකක් පෙන්නලා එයා තමයි අලිමංකඩ ලුණු හැදුවේ කියලා පෙන්නුවා. ඕන කෙනෙකුට අලිමංකඩ ලුණු ලේවාය ඇවිදින්න යන්න පුළුවන්. ඒ වෙයි වීඩියෝ ෆොටෝ ගහන්න පුළුවන්. තව ලුණු ලේවායකට ගිහිල්ලා ලුණු පැකට් එකක් පෙන්වන්න පුළුවන්. හැබැයි මේ දෙක සම්බන්ධ කරාම එයා හිතනවා දැන් එයා අන්න වීරකමක් කරලා අපිට ලොකු දේශපාලන ප්‍රහාරයක් දුන්නා කියලා.